හරලම මේ තියෙන ඔයාලගේ සර්ගේ වෙබ්සයිට් එක මේකට යන ලින්ක් එක ඔයාලා සර් මේ වෙනකොට ඔයාලගේ group එකට දාලා ඇති. මුලින්ම ඔයාලා මෙන්න මෙතන නිල් පාට register button එකෙන් ගිහිල්ලා මෙන්න මෙතන තියෙන සරල form එක fill කළා. register වෙන තමයි තියෙන්නේ. මෙතන දැනගන්න ඕන දෙයකට තියෙන්නේ Gmail එක දෙනකොට මෙතන email එකක් දෙන්න බෑ. ඔයාලා අනිවාර්යෙන් දෙන්න ඕන Gmail එකක්. ඒ කියන්නේ Google හරහා හදාගත්තු email account එකක්. එතකොට එහෙම දැන් Gmail එක ඔයාලගේ device එකට connect කරලා තියෙනවද කියලා මම check කරගන්න. මොකද recording බලද්දි recording බලන device එකේ මේ Gmail එක connect කරලා තිබීම අනිවාර්ය වෙනවා. එතකොට ඔයාලා use කරන Apple device එකක් නම් මෙතන Apple select කරන්න. Apple හැර වෙන ඕනෑම device එකක් නම් Android select කරලා ඊළඟ පියවර කියන එකට යන්න. මෙතන ඔයාලගේ පරිශීලක නාමයක් ඉල්ලනවා. මාක් හරි username එකක් දෙන්න. password එක දෙපාරක් දීලා යට තියෙන ටික එක on කරලා ලියාපදිංචි වන්න කියන බටන් එක ක්ලික් කරාම ඔයාලගේ registration එක සම්පූර්ණ වෙනවා. error message එකක් එන්නේ නැතුව dashboard එකට login වෙන්න බටන් එකක් පෙන්නේ. හරි. එහෙම register වෙන ළමයෙක්ට මෙන්න මෙතනින් login වීමේ හැකියාවක් තියෙනවා. එහෙම login වුණාම ඒ කියන්නේ පස්සේ login වෙන්න පුළුවන්. දැන් මෙතන එළියට ඇවිල්ලා බලුවොත් මෙතන පින් කරන්න දෙන්නේ නැහැ. හේතුව login වෙන්න කියන මම login වෙලා නැති නිසා තමයි මෙතන මට class එක පින් කරන්න දෙන්නේ නැහැ. අන්න එතකොට ඔයාලා මෙන්න මෙතනින් ගිහිල්ලා login වෙනවා නම් කවුරු හරි මේ විදිහටම කලින් දන්නම තමයි එන්නේ මගේ. login වුණාම අපහු ආපස්සට එනවා. හේතුව අපි login උනේ මෙන්න මේක පින් කරන්න ගිහිල්ලා නිසා. ඒ නිසා තමයි ආපස්සට එන්නේ. දැන් මම login වෙලා dashboard එක නිකන් normal ඔයාලට පෙන්නන්න. right මේ තියෙන මගේ dashboard එක දැනට classes කීපයක්ම තියෙනවා. එක එක step වලට පේනවා ඇති. ඒ වගේ classes තියෙනකොට දැන් ඔයාලගේ class test එකේ තියෙන්නේ මෙන්න මෙතන මේ විදියට. එතකොට මෙතෙන්දී ඔයාලා pin කරගන්න හදන්නේ හිතන්න දැන් මේ grade 10 theory class එක කියලා. අන්න එතන තියෙන pin button එක click කරාම මෙන්න මේ විදියට side එකට ගිහිල්ලා නිල් පාට වෙලා පෙන්වලා පෙන්වනවා. ඒ කියන්නේ මෙතන ඔයාගේ ක්ලාස් එක දැන් මේක ඔයාගේ ඩෑෂ්බෝඩ් එක ඇතුළට ගිහිල්ලා ඉවරයි. අපිට අපහු ලොගින් වෙලා බලන්න පුළුවන් ඒ ක්ලාස් එක ආවද කියලා. ඔව් මේ අන්තිමට මේ වෙලා තියෙන්නේ ඒ ක්ලාස් එක. දැන් මේ ඔයාලගේ මේ ක්ලාසස් නැති නිසා මේ ක්ලාස් එක විතරයි පෙන්වන්නේ. මේවා අවශ්‍ය නැහැ. මේ ක්ලාස් මේ ඔයාලගේ ක්ලාස් එක. right. එතකොට මේකට payment එකක් settle කරනකොට මෙන්න මේ නිල් පාට settle payment button එක click කරලා මෙතන select class කියන button එක input field එක දෙනවා. මෙතනින් ඔයාලගේ class එක select කරන්න. දැන් මෙතන මගේ ගොඩක් classes තියෙන නිසා තමයි මම පෙන්නන්නේ. ඔයාලා pin කරගත්ත එක class එකයි නම් ඒ class එක විතරයි මෙතන තියෙන්නේ. ඒ class එක මම select කරලා මෙතනින් ඒකට අදාළ slip එක upload කිරීමක් සිදු කරන්න ඕන. එහෙම upload කරන slip එක මෙන්න මේතන මේ විදියට ඔයාලට පෙන්නයි. right. ඊට පස්සේ එහෙම කළා මෙතන submit payment button එක click කරාම process වෙලා මේක auto close වෙනකම් ඔයාලා පොඩ්ඩක් ඉන්න ඕන. right. close වුණා. දැන් මේක ආපහු pending state එකට ගිහිලා තියෙනවා. මෙතනින් ගැලවිලා දැන් මෙතෙන්දී මේක teacher active කරනකම් මේ class එක මෙතන pending එකක් විදියට තියෙනවා. admin එකෙන් ඒක active කරනකම් active කරපු class එකක් මේ විදියට ඔයාලට මෙතනට බලා ගන්න පුළුවන්. යට active classes කියන එකට එනවා. එහෙම ආවම ඔයාලට මේ join class කියන button එක use කරලා class එකට join වෙන්න පුළුවන්. watch recording class එකෙන් video බලන්න පුළුවන්. එතකොට recording බැලීමේදී තම දාලා නැති නිසා එක ගැටලුවක් නැහැ. දැම්මට පස්සේ ඒකත් ඔයාලට සරලව බලා ගන්න පුළුවන් කොහොමද කරන්න කියලා. එහෙම නැත්නම් අපි ඒකට වීඩියෝ එකකුත් දාන්නම්. හරි එහෙනම් එච්චරයි කියන්න තියෙන්නේ. මාක් හරි ගැටලුවක් આવොත් 0යි ඔයාලට දීලා තියෙන නම්බර එකක්. ඒ කියන්නේ 070170 68 100 කියලා. අන්නේ නම්බර් එකට මැසේජ් එකක් දාලා හෝ කෝල් එකක් කරගෙන ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්.